ආයිබෝන් හැමෝටම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න උනන්දුවක් දක්වන ඔයාලට පාඩමක් විදිහට මම මුලින්ම කියලා දෙන්න යන්නේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගනිද්දී අපිට මුණ ගැහෙන අපිට හම්බ වෙන වචන වර්ග මොනවද කියලා. සාමාන්‍යයෙන් භාෂාවක තියෙන වචන වර්ග අපි කියනවා parts of speech කියලා. මුලින්ම මම ලියලා තියෙන්නේ nouns. nouns කියන්නේ නාම පද. ඒ කියන්නේ අපි දේවල් වලට දීලා තියෙන නම්. උදාහරණ විදිහට dog, බල්ලා, city, නගරය වගේ නම් තමයි nouns කියලා කියන්නේ. නාම පද වලට විවිධාකාර නිර්වචන තියෙනවා. සරලවම කිව්වොත් දේවල් වලට දීලා තියෙන නම්. ඊළඟට අපිට මුණ ගැහෙන වචන වර්ගය තමයි verbs. verbs කියලා කියන්නේ ක්‍රියාපද. ඒ කියන්නේ අපි කරන දේවල්. examples උදාහරණ විදිහට run දුවනවා. jump පනිනවා. ඊළඟට අපිට මුණ ගැහෙන වචන වර්ගය තමයි adjectives. adjectives කියලා කියන්නේ අපි සිංහලෙන් කියනවා නාම විශේෂණ පද කියලා. උදාහරණ විදිහට big. big කියන්නේ ලොකුයි කියන අදහස. එතකොට නාම පදයක් විස්තර කරන්න තමයි මේ adjectives අපි පාවිච්චි කරන්නේ. examples විදිහට big tree කිව්වොත් ලොකු ගස. එතකොට ඒ ගස කියන noun එක tree කියන වචනය විස්තර කරන්න තමයි big කියන වචනය අපි පාවිච්චි කරේ. ඊළඟට අපිට මුණ ගැහෙන්නේ adverbs. adverbs කියලා කියන්නේ ක්‍රියා විශේෂණ පද. අපි ක්‍රියාපදයක් ගත්තොත් අපි ඒකට කියනවා verbs කියලා. ක්‍රියාපද වලට verbs කියනවා. එතකොට ක්‍රියාපද විස්තර කරන වචන වලට කියනවා adverbs කියලා. උදාහරණ විදිහට slowly. slowly කියන්නේ හෙමින්. come slowly. හෙමින් එන්න. එතකොට එන්න ඕන විදිහ විස්තර කරන්නේ slowly කියන වචනයෙන් අපි ඒවට කියනවා adverbs කියලා. ඊළඟට තියෙන්නේ pronouns. pronouns කියලා කියන්නේ නාම පදයක් වෙනුවට භාවිතා කරන්න පුළුවන් වචනයක්. අපි කමල් කියලා පුද්ගලයෙක් ගත්තොත් එහෙම අපි පිරිමි කෙනෙක් නිසා එයාට ඔහු කියලා කියන්නත් පුළුවන්. එතකොට ඔහු කියන්නේ he කියන වචනය. ඊළඟට තියෙන්නේ prepositions. ඒ කියන්නේ නිපාත පද. උදාහරණ විදිහට in, ඇතුලේ, on, උඩ. මේ වගේ වචන අපි පාවිච්චි කරන්නේ කිසියම් සම්බන්ධතාවයක් ගැන විස්තර කරද්දී. on the bed, ඇඳ උඩ. in the box, පෙට්ටිය ඇතුලේ. අන්න ඒ වගේ. ඊළඟට තියෙන්නේ conjunctions. conjunctions කියලා කියන්නේ සම්බන්ධක පද. වචන දෙකක් වෙන්න පුළුවන්, වාක්‍ය දෙකක් වෙන්න පුළුවන්, ඊට වැඩි ප්‍රමාණයක් වෙන්නත් පුළුවන්. සම්බන්ධ කරන්න අපි පාවිච්චි කරන වචන තමයි conjunctions කියලා කියන්නේ. උදාහරණ විදිහට අපිට නිතරම ඇහෙනවා but කියන වචනය. but කියන්නේ නමුත්, and කියන්නේ සහ. ඒ වගේම කියන අදහසක් තියෙනවා. අවසාන වශයෙන් අපිට හම්බ වෙන්නේ interjections කියන වචනය. ඒකෙදි අපි සමහර අවස්ථාවලදී මෙන්න මේ වගේ wow කියලා කියනවා, oh කියලා කියනවා. අන්න ඒ වගේ සමහර අවස්ථාවලදී පුදුමය හඟවන්න අපි භාවිතා කරන වචන. ඒ වගේ අවස්ථාවලදී interjections පාවිච්චි කරනවා. මීට අමතරව තවත් විවිධ කොටස් තියෙනවා. ඉතින් අපි ඉදිරියේදී සාකච්ඡා කරමු එකින් එක වෙන වෙනම අරගෙන කොහොමද අපි ලස්සන ඉංග්‍රීසි වාක්‍යයක් නිර්මාණය කරන්න මේවා භාවිතා කරන්න කියලා.